අධික වර්ෂාව මැද්දේ කාර්යබහුල නගරය පුරා මිනිසුන් තම තමන්ගේ ගමන් ඉක්මන් කරමින් සිටියහ. එක් වයෝවෘද්ධ පුද්ගලයෙකු අත තිබූ බඩු මල්ලක් හදිස්සියේම මඩ සහිත වීදියට වැටී විසිරී ගියේය. අසල සිටි බොහෝ දෙනෙක් ඔහු දෙස නොබලාම තම කුඩ යට සැඟවී වේගයෙන් ගමන් කළහ. එහෙත් පාසල් යමින් සිටි කුඩා දරුවෙකු තම තෙමන ඇඳුම් ගැන පවා නොසිතා වහාම ඔහු අසල නතර විය. දරුවා ඊටමත් කරුණාවෙන් විසිරී තිබූ එළවලු සහ පළතුරු එකින් එක අහුලා නැවත මල්ලට දැමීය. වයෝවෘද්ධ පුද්ගලයාගේ දැස් කඳුලින් පිරී ගිය අතර ඔහු දරුවාගේ හිස අතගා හදවතින්ම ආශිර්වාද කළේය. තමාගේ පාසල් නිලැඳුම මඩෙන් කිලිටි වී තිබුණත් එම දරුවාගේ මුහුණේ තිබුණේ අපූර්ව සිනහවකි. මෙම සිදුවීම දුටු මගීන්ට තමන්ගේ ආත්මාර්ථකාමීත්වය ගැන මොහොතකට පසුතැවීමක් දැනෙන්නට විය. මනුෂ්‍යත්වය යනු විශාල කැපකිරීමක් නොව තවකෙකුගේ වේදනාව හඳුනාගෙන දක්වන කුඩා සහයෝගයකි. එදින එම පුංචි දරුවා මුළු නගරයටම කියා දුන්නේ මිල කළ නොහැකි මානව ගුණධර්මවල වටිනාකමයි.